මේ බස් මේ මම කතන්නේ මුන්ට බයයි මේ ඇදේයි කියලා. අර ඇදේයි කියලා පිටපණි කියලා අරකට අර කෙල්ලගෙන තමයි යන්නේ. යාළුවනේ මේ යුරෝපයේ හෙන ලොකුයි කියලා ඔය කට්ටිය මේ කියනවනේ. එහෙම නැහැ. මේවා හෙන ලොකු රටවල් නෙවෙයි. මේ හෙන රටක් විදියට ගත්තත් හෙන පුංචි පොඩි හෙන හිම්බිච්චන් රටවල් මේ ආර්ථිකය ගත්තත් හත්තලාමේ අපි තරන්නේ නැහැ. දැන් හොඳ උදාහරණයක් මම ඔයාලට මේ වීඩියෝ ටිකක් දාන්නම්. මේක හොඳේ. මම පාංගෙඩියක් කෑව රුපියල් මේ 10ට මං කනකොට මේක බලන කට්ටිය සමහරක් ඇත රුපියල් 2ට 3ට මේ 750ට 1ට 2ට කාපු කට්ටියත් ඇති. ඒ සාමාන්‍යයෙන් රුපියලට 2ට පාංගෙඩියක් කනවා කියන්නේ යාළුවනේ. ඒක මේ 1980 ගණන් වල 90 ගණන් වල කට්ටියනෝ. එතකොට හිතන්නකෝ 1980 ගණන් වල 90 ගණන් වල අපේ රට තිබුණ ආර්ථිකයක මේ තමයි මේ යුරෝපයේ මේ රටවල් වල තාම තියෙන්නේ. එතකොට හිතන්නකෝ අපි හෙන කොච්චර ඉස්සරහින්ද ඉන්නේ කියලා. අපේ රටේ පාංගෙඩියක් ගන්න පුළුවන් රුපියල් 1ට 2ට බැහැනේ. ඒ පාංගෙඩියක් ඒ බඩු හෙන මිලයි කියන්නේ හෙන වටිනවා. මෙහෙ බඩු වටින්නේ නැහැ. ආර්ථිකෙන් නැහැ. මෙහෙ මිනිස්සුන්ට පාංගෙඩියකට අපිට රුපියල් 100ක් 200ක් වියදම් කරන්න පුළුවන් කියන්නේ අපි කොච්චර පොහොසත් මිනිස්සුද පොහොසත් රටක්ද මේ රටවල් වල මිනිස්සුන්ට පාංගෙඩියකට මේ මිදිටියකට ඒ ලෝලු පළතුරු මේ මාළු මිරිස් ගෙඩියක් ගන්නවත් මේ එහෙම ගොඩක් වියදම් කරන්න බෑ. ඒක රුපියල් 2යි 1යි 2යි 3යි කිලෝ එකම 1යි 2යි 3යි මොකක්ද දන්නේ හත්තලා මෙහෙ දකුණෙන් යන්නේ දන්නේ කොහොම හරි මම මෙහෙ දකුණ යනවා. ඒ වුණාට මේ කට්ටිය බලන්න එහෙමවත් නීතියක් නැහැ. දැන් අපේ රටේ නම් මේ වාහනේ යන්නේ වමේ. මුන් දකුණෙන් යන්නේ. මුන්ගේ කිසි පිළිවෙලක් නැහැ. හොඳේ. මේ යන වාහනේ යන්නේ දකුණු පැත්තෙන්. එහෙමවත් පිළිවෙලක් නැහැ මේ රට. දැන් වාහන පැත්තකින් යනකො ගන්නකො මේවා මේ කෝච්චි ගන්නකො යාළුවනේ අපේ හෙන පතරංගරේ අපිට තියෙන කෝච්චි හෙන දිගයි. මේ කට්ටියන්ගේ හෙන චූටි හිම්බිච්චන් කෝච්චි තියෙන්නේ. අනිත් එක යාළුවනේ බස් යන පාරේ කෝච්චි තියෙනවා. ඒ කට්ටියන් මේ කට්ටිය හෙන දෙනුයි කිව්වට ඒ කට්ටියන්ට වෙනම කෝච්චි පාරක්වත් හදාගන්න තරම් මානසිකත්වයක් නැහැ. බස් යන පාරේ කෝච්චි යනවා, කෝච්චි යන පාරේ බස් යනවා. අත්තටන්නේ යාළුවනේ. මිදි කිලෝ එකක් 9.11යි. හොඳේ. මාළු මිරිස් කිලෝ ගෙඩියක් 11යි. තක්කාලි කිලෝ එකක් 9යි. මේ මල් පෝච්චි මල් තියෙනවා 10යි. මල් පැලයක්. මේ මල් පැලයක් 10යි. හත්තලාම අපේ රටේ වැඩක් නැහැ කියලා මේ බණ්ඩක්ක තියෙනවා කිලෝ එකක් 9යි. 10යි. හොඳේ. මේ තියෙන තක්කාලි කිලෝ එකක් 10යි. හිතන්නකො යාළුවනේ කිලෝ එකක් 15 පොඩි එක මේ මාළු මිරිස් ගෙඩි තියෙනවා මේ අර මාළු මිරිස් රතු මිරිස් කරල් ගෙඩි තක්කාලි 10 කිලෝ එකක්. කෝච්චි යන පාරේ වාහන යනවා. හරියට යනවා. මම මේ කෝච්චිය පිටිපස්සෙන් ඉඳගෙන කොහොම හරි මේ වීඩියෝ කරගත්තේ. හොඳේ. අර තව කෝච්චියක් යනවා. අරක නූලෙන් යන්නේ හැප්පුණොත් ඉවරයි. එහෙන්න නූලෙන් යන්නේ. අර කෝච්චි යන පාරේ මේ වාහන යන ඕන බස් එකක් මේ යනවා කෝච්චි යන පාරේ. කෝච්චි යන පාරේ තියෙන්නේ බස් යන පාරේ, වාහන යන පාරේ. මාර්ගික වාහන යන පාරේ. මාර්ගික වාහන යන පාරේ එන මේ කෝච්චි පාරවල් තියෙනවා. මන් දන්නේ නැහැ. ඉතින් කියනවා ඒ ඇස්සේ මම මේ කෝච්චියේ බයිසිකලෙත් දාගෙන යනවා. අනේ මම මොන කෝච්චි පාරවල් උඩ බලන්නකෝ. පුදුම ඒකේ අර වාහන යනවා හැප්පෙන. අනේ මන් දන්නේ හරි දුප්පත් රටවල් මේ හොඳේ. ඒ මැදියට බස් එල්ලගෙන යන අර වයර් කම්බි උඩ එල්ලලා තියෙන්නේ. බස් එල්ලගෙන යන්නේ වයර් කම්බි වල මේ නැති වුණොත් මේවා පටපිට යනවා. පටපිට ගිහිල්ලා මේවා මේ කෙලන් වැටෙනවා. අර වටේයයි කියලා තමයි අර මේ එල්ලගෙන යන්නේ. ඒ කියන්නේ ෂුවර් නෑ වාහනේ බස් එකයි කියලා පාරේ අර ඇක්සිඩන්ට් වෙන හින්ද වෙන්නේ තෙල්ලලා තියෙන්නේ. ඔය බලන්නකෝ. ඇඩන්නේ හොව කතා කරලානේ.